ආයිබෝවන් දිදුල ප්‍රොඩක්ට් YouTube channel එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මම අද හිතුවා ඕගොල්ලන්ට අටපට්ටමක් හදන හැටි කියලා දෙන්න ඕනි කියලා. ඉතින් අපි අනාදිමත් කාලයක් තිස්සේ වෙසක් උත්සවයේ නිමිත්තෙන් මේ කූඩු නිර්මාණය කරනවා. බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරමින් ඒ චරිතයට ගරු කරමින් ඉතින් අපි මේ කූඩු නිර්මාණය කරනවා. තොරන් ඒ වගේ දේවල් හරි ගස්සනවා. ඉතින් මේ අටපට්ටම කිව්වහම අද අපිට අටපට්ටම් කූඩු විතර නෙමෙයි ගොඩක් දේවල් හදාගන්න බැරි වෙලා තියෙන්නේ. අපිට උණ බට පොල් කොළ පුවක් කොළ පුවක් ගස්වල පට්ට ඒවා හොයාගන්න නැති නිසා. ඉතින් මං හිතුවා මේවා නැහැ කිය ඉන්නවට වඩා අපිට පුළුවන් අපේ අවට පරිසරයේ අපේ ගෙදර ගේ ඇතුළෙම තියෙන දේවල් වලින් මේ නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඒ ගැන කියා දෙන්න තමයි මම අද මේ අදහස් කරගෙන ඉන්නේ. ඉතින් මම මේ සඳහා යොදාගන්නේ මම හොයාගත්ත ගෙදර තියෙන පරණ පොත් ටික. ලියලා ඉවර කරපු මේ පරණ පොත්. එතකොට මේවෙන් මම ඉස්සෙල්ලම කරන්නේ මැද පිටුව හොයාගෙන මෙන්න මෙහෙම මැද පිටුව අරගෙන අපි කොලයක් කඩාගමු. මෙන්න මේ විදිහට කොලයක් කඩාගෙන හදන විදිහ මම මේ කියලා දෙන්නේ. දැන් මේ විදිහට මේ කොලේ තියෙනවා. මම මේක මෙන්න මෙහෙම දෙකටත් කපා ගන්නවා. දෙකටත් කපාගෙන මෙන්න මේ වගේ කොළ දෙකක් එතකොට අපිට එනවා. ඊට පස්සේ මම එක කොලයක් අරගෙන මොකද්ද කරන්නේ? මේක අරගෙන ඔගොල්ලෝ මම මේවා කියලා දීලා තියෙන්නේ. ඉතින් නැවත මේ මතක් කිරීමක් හැටියට ඔන්න මෙහෙම මේක රෝල් කරන්න. රෝල් කරලා මේ බටේ මෙතනින් ගලවගෙන මේ ටිකට ගම් ටිකක් මම මෙන්න මෙහෙම ආලේප කරගන්නවා. ඕගලන්ට ඕන නම් පාප්ප ගහ ගන්නත් පුළුවන්. මම ඔන්න ගම් ටිකක් ආලේප කරලා මෙන්න මේ විදිහට රෝල් කරලා මෙන්න මේ සයිස් එකේ බට. එතකොට මේ කොලේ ප්‍රමාණයට තමයි මේ බට මං හරි ගස්ස ගන්න. එතකොට ඒ වගේ බට මෙන්න මේ විදිහට හරි ගස්සගෙන තියෙනවා. එතකොට ඕගලන්ට කපන්න කරන්න මුකුක්වත් අවශ්‍ය වෙන්නේ කොලේ ප්‍රමාණයට ඒ උස ප්‍රමාණය එච්චරම තමයි. ඉතින් මේ විදිහට අරගත් එක දැන් ඕගොල්ලෝ දන්නවනේ අටපට්ටම් කූඩුව හදන්න ගියාම අපිට මේ වගේ කොටු හදා ගන්න ඕනේ. මේ විදිහේ කොටු කීයක් ඕනද? 1 2 3 4 5 6ක්. කොටු 6ක් උමනා වෙනවා. ඉතින් කොහොමද මේ කොටුව හදාගන්නේ? දැන් මේ බට අඹර ගත්තා මේ විදිහට. හරි ගස්ස ගත්තා. දැන් මේ දෙක අරගෙන අපි පොඩ්ඩක් මෙන්න මෙහෙම තලලා මේ කොනත් මෙන්න මෙහෙම පොඩ්ඩක් තලලා මේ ගම් ටිකක් මේ කෙරෝලේ ගාලා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම අලව ගන්න. අලවගෙන මේ ක්ලිප් කට්ටක් අරගෙන මම මෙන්න මෙහෙම ගැහුවා. ඊපස්සේ අනිත් පැත්තට හරවලා එතනත් මොකද කරන්නේ? මේ විදිහට ගම් ටිකක් ආලේප කරලා මෙන්න මෙහෙම තියලා ආයිත් මෙන්න මේ ක්ලිප් කට්ටක් මෙන්න මෙහෙම ගහන්න. පස්සේ මේ පැත්තටත් මේ කොන් දෙක පොඩ්ඩක් මෙහෙම ඇඟිල්ලෙන් තද කරලා ගම් ටිකක් ආලේප කරලා මේක මෙහෙම තියලා මේ ක්ලිප් කට්ටක් අරගෙන මෙන්න මෙහෙම තද කරන්න. මොකද එතකොට ඇලවිලා හිටිනවනේ ඒ නිසා. ඊපස්සේ ආයි මේ කොන් දෙකත් අපි අර විදිහටම ගම් ටිකක් ආලේප කරලා බොහොම ලේසියිනේ. දැන් උණ බට නම් සුද්ධ කරන්න ඕනේ. ගොඩක් වැඩ ටිකක් තියෙනවනේ. පොතේ කොලේ කපලා ගත්තා. මේ විදිහට ගම් ගාලා මේ විදිහේ කොටුවක් හදාගත්තා. මේක තමයි කරන්නේ. එතකොට මේ වගේ කොටු 6ක් අපිට අවශ්‍ය වෙනවා අටපට්ටම් කූඩුව හරි ගස්ස ගන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වගේ බට හදාගෙන මේ වගේ කොටු 6ක්
හරි ගස්ස ගන්න එක තමයි. මේ වගේ කොටු 6ක් මේ විදිහට හරි ගස්සගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ මේක මෙහිම මේ ආකාරයට තියලා නූලෙන් ගැට ගසා ගන්න ඕනේ. ත්‍රිකෝණාකාරව මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. ඔයගොල්ලන් දන්නවා මේ ත්‍රිකෝණාකාරව තියලා කොන් දෙක එකට ගැට ගසා ගන්න ඕනේ. ගැට ගැනීමක් කරලා අපිට මෙන්න මේ විදිහට අටපට්ටම හරි ගස්ස ගන්න පුළුවන්. එතකොට මේ සඳහා ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ. ගෙදර තියෙන කඩදාසි වලින් තමයි අපි මේක නිර්මාණය කරගත්තේ. මම මේක අලව ගත්තේ නැහැ. අලවන්නේ නැතුව මම ඕගොල්ලන්ට මේ සැකිල්ල පෙන්වන්න ඕනි කියලා හිතලා තමයි මේක මේ විදිහට මම නිර්මාණය කරලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඊට පස්සේ දැන් අපිට තෙල් කඩදාසි එහෙම නැත්නම් සවුකල මේ දේවල් භාවිතා කරගෙන මේක අලව ගන්න පුළුවන්. හැම කෙනෙක්ම දන්නවා මේ අටපට්ටම් කූඩුව හදන්න. එතකොට අපි දැන් මේ සඳහා මේ කඩදාසි කොළනේ පාවිච්චි කරේ. එතකොට තෙල් කඩදාසි සවුකල නැතුව අපිට තව ක්‍රමයකට මේක අලව ගන්න පුළුවන්ද? ඒව මුකුත් ඕනේ නැතිව පුළුවන් අලව ගන්න. කොහොමද? අපි මේ විදිහටම කොළ කඩාගෙන පොතෙන් උත්සාහ කරලා බලන්න ඒ විදිහට කරන්න. දැන් මේ විදිහට කපාගත්ත කොලේ නැවත මේ විදිහට දෙකට නවලා මේවා මම ගොඩක් ඕගලන්ට බට උතා ගන්න විදිහ කියලා දීලා තියෙනවා. මේ කූඩුව සකස් කර ගැනීමේදී මේ විදිහට කොලේ මේ විදිහට කරගෙන මේ කොටසක් අරගෙන අපිට තියෙන මේ ඇල අතට මෙහෙම රෝල් කරගන්න. ඇල අතට මෙහෙම රෝල් කරගෙන මේ විදිහට ගම් ටිකක් ආලේප කළා. මේ වගේ බට ගොඩාක් හරි ගස්සගෙන අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ළඟ තියලා මේ බට මෙහෙම අලවන්න. කූඩුවේ මේ විදිහට දිගටම මෙහෙම ළඟ තියාගෙන අපිට පුළුවන් මේ කූඩුව පිරෙන්න මේ කොටු පිරෙන්න අලව ගන්න මේ වගේ බටවලුත්. එතකොට සවුකල අපිට අවශ්‍ය කරන්නේ නැහැ. මේකත් ඕගලන්ට අදහසක් හැටියට මම කියනවා. එතකොටත් ලයිට් එකක් දැම්මහම ලස්සනට කූඩුවේ වර්ණය එළියට එයි. ඊළඟට ඕගොල්ලෝ මේක ආදායමක් උපයා ගැනීම සඳහා මේක නිර්මාණය කළා වෙළඳපොළට නිකුත් කරනවා නම් කොහොමද කරන්නේ? මේකේ මිල ගණන. එතකොට මේකට අපි ලොකු මුදලක් වැය කළේ නැහැ. අපි මේ සඳහා වියදම් කරලා තියෙනවා ගම්. ඊට පස්සේ නූල් ටිකක් වියදම් කරලා තියෙනවා. මොකටද? මේක ගැට ගසා ගැනීම සඳහා. ඊළඟට අපේ කාලය මහන්සිය මේ ඔක්කොම එකට එකතු කරලා බැලුවාම අපි කීයටද මේක මිල කරන්නේ? අපිට පුළුවන් මේක රුපියල් 175කට දෙන්න. අලවන්නේ නැතුව මේ විදිහට. මේ සැකිලි වෙළඳපොලේ විකුණන්න තියෙන ඕගොල්ලෝ දැකලා තියෙනවනේ. දැන් මේක හදාගන්න බැරි කෙනෙකුට ගෙදර ගිහිල්ලා අලව ගන්න. එහෙමනම් අපි මේක හදලා මේ විදිහට වෙළඳපොලට දැම්මොත් මේක රුපියල් 175ක වගේ මුදලකට. එතකොට අපිටත් සාධාරණයි ගන්න කෙනාටත් සාධාරණයි. හැබැයි මේක අලවලා සරසලා ලස්සන අලංකාර කරලා දෙනවා නම් මිල ඊට වඩා ඉහළ මිලකට අපිට අලෙවි කරන්න පුළුවන්. සැකිල්ල විතරක් විකුණනවා නම් මම මිල නියම කරන්නේ රුපියල් 175ක් කියලා. ඉතින් මේ අටපට්ටමෙන් කියවෙන්නේ අෂ්ටලෝක ධර්මය, ලාභෝ අලාභෝ, අයසෝ යසෝච, නින්දා ප්‍රශංසා, සුඛංච දුක්ඛං. ඉතින් හැම කූඩුවකින්ම බුදු ගුණ කියවෙන නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණා ගුණය, තාදී ගුණය වැයෙන නිසා අපි මේ වෙසක් උත්සවයේ නිමිති කරගෙන මේ වගේ ලස්සන අලංකාර නිර්මාණ ඉදිරිපත් කරමු. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.